හායි සුබ දවසක් කියලා පිළිගන්න ඔක්කොටම. ඉතින් අදත් ප්‍රසාද් SL Vlogs YouTube channel එක ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ජපානයේ තියෙන ඔමත්සුරියක් ගැන. ඔමත්සුරි කියන්නේ උත්සවයක්. අපි ලංකාවේ උත්සව තියෙන ඒ වගේ තමයි ඔමත්සුරි කියන්නේ ජපානයේ තියෙන උත්සවයක්. මේක හැම අවුරුද්දෙම තියෙනවා. හැම අවුරුද්දෙම මේ උත්සවේ තියෙනවා. දැන් මම ජපානයේ ඉන්නේ ඉශිකාවා කියන පැත්තේ. ඉතින් මේ ඉසිකවා කියන පැත්තේ තියෙන ඔමත්සුරිය ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් ඉසිකවා වල තියෙන ඔමත්සුරියේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඉසිකවා වලට අදාළ කෑම වර්ග, බීම වර්ග ඒ වගේ. දැන් ඒ වගේම ඉතින් අපි දැන් උදාහරණයක් ගත්තොත් ඉසිකවා වලට අදාළ විශේෂ කෑම වර්ග ගොඩාක් මේ ස්ටෝල් වල දානවා ඒගොල්ලෝ. ඒ වගේම බීම වර්ග ගත්තොත් විශේෂයෙන් බියර් වර්ග. බියර් ඉසිකවල තියෙන බියර් ගොඩාක් බියර් වර්ග ඉසිකවල තියෙන මත්සුරිය තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි. ඒ වගේ මේකේ කල්චරල් ඩාන්සින් කියන්නේ ඔය සංස්කෘතික අංග වගේවත් ඔමත්සුරිය තියෙනවා. ඒ වගේම පොඩි අයට ගේම්ස් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ඉසිකවල තියෙන ඔමත්සුරිය මොනවද තියෙන්නේ මොනවද තියෙන කෑම වර්ග බීම වර්ග කියලා අපි ගිහිල්ලා බලමු. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා මගේ ප්‍රසාද් vlogs YouTube channel එක subscribe කරන්න, share කරන්න, comments කරන්න, follow කරන්න. ඔව් එහෙනම් අපි යන් වීඩියෝ එකට. අපි බලමු මේ කොහොමද ඔමත්සුරි ඉචිකාවල දෙන ඔමත්සුරි කොහොමද කියලා. එහෙනම් අපි යන් ඔමත්සුරියට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔමත්සුරියට යන ඉස්සරහා මෙතන මේ ගොඩාක් බයිසිකල් නවත්තලා තියෙනවා. මේ ඔක්කොම බයිසිකල් ඉස්කෝලවල ළමයි යව බයිසිකල්. මොකද මේකට ගොඩාක් ඉස්කෝලවල ළමයි සහභාගී වෙනවා ගෑන් ළමයි පිරිමි ළමයි. විශේෂ දේ තමයි මේකට එන ගෑන් ළමයි ඔක්කොම එන්නේ අම්මලා තාත්තලාත් එක්ක නෙමෙයි ගොඩක් අය. ඒගොල්ලෝගේ යාළුවොත් එක්ක එන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ඔමත්සුරියෙන් ඇවිල්ලා කෑම කාලා ඒගොල්ලන්ගේ ගේම්ස් ප්ලේ කරලා ගොඩක් වෙලාවට ඔමත්සුරි ඉවරනකම් ඉඳලා තමයි යන්නේ. ඒගොල්ලෝ රැ 11 12 වෙනකම් වගේ ඉඳලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙහි. මේ ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ එන්නේ ඉස්කෝලේ ළමයි. ඒගොල්ලෝ යාළුවොත් එක්ක ඇවිල්ලා යනවා. ඉතින් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අච්චිවා ඉතින් මෙතනින් තමයි ඔමත්සුරි පටන් ගන්නෙ. අපි ගිහිල්ලා බලමු ඔමත්සුරියේ ඉතින් මොනවද තියෙන ස්ටෝල් මොනවද කෑම වර්ග මොනවද තියෙන්නේ කොහොමද ඒගොල්ලන් මොනවද තව විශේෂාංග මොනවද කියලා බලමු. ඔව් ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති මේ තාම මේ ස්ටෝල් වල එච්චර කට්ටිය නැහැ. මොකද දැන් තමයි පටන් ගන්න. ඒගොල්ලෝ පටන් ගත්ත ගමන් මොකද කට්ටිය එන්න පොඩ්ඩක් 7:00 වගේ වෙනවා. ඉතින් මේ දැන් තමයි දැන් බලමු මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් තියෙන ස්ටෝල් ටික මේ වෙලාවෙකට දාලා තියෙන්නේ මොනවද කියලා. මේ වගේ තමයි දැන් මේවා තාම ස්ටාර්ට් කරගෙන ඒගොල්ලෝ දැන් තමයි පටන් ගන්නෙ. ඉතින් මේ බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා බීෆ් යකිනුකු ස්ටෝල් එකක්. මම ඔයගලන්ට මේ ඉමේජ් එකක් දාලා පෙන්නන්නම්. මේක මෙහි කියන්නේ බීෆ් යකිනුකු කියලා. මෙන්න මේ වගේ හදන්නේ. මේක මේගොල්ලෝ කරන්නේ බීෆ් ග්‍රිල් කරලා සෝයා සෝස් දාලා චීස් එහෙම දාලා ග්‍රිල් කරලා හදන කෑමක්. රසයි. මේ ගොඩක් කට්ටිය කනවා මේක. මේ රස කෑමක්. වගේ බලමු ඊළඟට තියෙන ස්ටෝල් එක මොකක්ද කියලා අපි. මේක කකිකෝරි ස්ටෝල් එකක්. මේක ගොඩක් රස්නේ කාලේට මේගොල්ලෝ මේ ගොඩක් කන කෑමක්. මේක අයිස් අරන් අයිස් ක්‍රෂ් කරනවා. කුඩු කරනවා. අයිස් කුඩු කරලා ඒකට මේගොල්ලෝ දාන මොකක්ද ෆ්ලේවර් එක. මේක මිකන් කකිකෝරි එකක්. ඒ කියන්නේ මෙහි ඔරෙන්ජ් වලට කියන්නේ මිකන් කියලා. ඉතින් මේක ඔරෙන්ජ් ෆ්ලේවර්ඩ් ඉඳන් මේකට කියන්නේ ඒගොල්ලෝ මිකන් කකිකෝරි කියලා. ඉතින් මෙහි ගොඩාක් ප්‍රසිද්ධ රස කෑමක්. මේක නිකන් අයිස්ක්‍රීම් වගේ. අයිස් ග්‍රයින්ඩ් කරලා ඒකට ෆ්ලේවර්ඩ් දානවා. මේකේ ගොඩක් තියෙනවා ස්ට්‍රෝබෙරි, ඔරෙන්ජ්,
ඇපල් ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් මේක මෙහි ගොඩාක් රස කෑමක්. ඔයාලට පේනවා ඉතින් ගොඩක් දැන් කට්ටිය තවත් වැඩි වෙලා පොඩි ළමයි ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මොකද 7:00 වෙද්දි තමයි ගොඩක් වැඩි වෙන්නේ. ඒගොල්ලෝ ඔෆිස් ඉවර වෙලා වැඩ කරන එක ජුවලරි ස්ටෝල් එකක්. ජුවලරි කොස්මැටික්ස් තියෙන ස්ටෝල් එකක්. අම්මල තාත්තලත් එක්ක පොඩි ළමයි ඇවිල්ලා ඉන්නවා. යාළුවෝ ඇවිල්ලා ඉන්නවා. කපල්ස් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා කනවා, බොනවා, නටනවා. ඔව් මේක මේ ස්ටෝල් එක මේකට කියන්නේ මරු ජකි කියලා. මේක මම මේක නම් කාලා බලලා නැහැ. මේකත් මම හිතන්නේ රස කෑමක්. මේකට මේගොල්ලෝ ගෝවායි මයොනයිස්ුයි දාලා හදන්නේ. දාලා ඒකට පිටර දාලා තමයි හදන්නේ. මේකත් මම හිතන්නේ රස කෑමක්. මම කාලා බලලා නැහැ. ඔව් බලමු අපි ඊළඟට මේ ස්ටෝල් එක. ඒක නම් ඔයගොල්ලෝ ආස ස්ටෝල් එකක්. මේකට කියන්නේ මෙහි චිකන් කරාගේ කියලා. මේක හදන්නේ චිකන් අරන් පිටි මිශ්‍රණයක තවරලා බැදලා හදන කෑමක්. මේකත් රස කෑමක්. මේකත් මෙහි ගොඩක් කට්ටිය කනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් ඉමේජ් දෙකකුත්. මෙන්න මේ වගේ තමයි මේක තියෙන්නේ. රස කෑමක්. ඉතින් මේක මෙහි ගොඩාක් කට්ටිය කනවා. මේ ස්ටෝල් එක ඔනිගිරි ස්ටෝල්යක්. මේක ඔනිගිරි වර්ගයක්. බත් ඇතුළට දාලා එක එක පේස්ට් දාලා හදනවා. මයොනීස් එළවලු වර්ග දාලා හදන කෑමක් ඔනිගිරි එකක්. බලමු ඊළඟ ස්ටෝල් එක. මේක සවර්ම ස්ටෝල් එකක්. මේක කරන්නේ ජැපන් කට්ටිය නෙමෙයි. මේක ටර්කි කට්ටියක් කරන්නේ. මේකට චිකන් ඔක්කොම මික්ස් කරලා සවර්ම එක හදනවා. එළවලු ඔක්කොම දාලා මේකත් රසයි. හොඳට හදනවා ඒගොල්ලෝ. මේකත් රස සවර්ම එකක්. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. මේ ස්ටෝල් එකත් චිකන් කරාගේ ස්ටෝල් එකක්. ඉස්සෙල්ල වගේම. මේ තියෙන්නේ තපයාකි ස්ටෝල් එකක්. මේ තපයාකි කියන්නේ තපයාකි හදන්නේ ඔක්ටොපස්ලා දාලා. මේගොල්ලෝ ඔක්ටොපස්ලාට ගෝවායි මයොනයිසි දාලා පිටි තවරලා හදන එකක්. මෙහෙත් ගොඩක් කනවා ඒක. රස කෑමක්. ඉතින් මම ඔයගලන්ට සාම්පල් ඉමේජ් එකක් විතර දාන්නම්. මොකද එතකොට ඔයගලන්ට බලගන්න පුළුවන් මේ වගේ සමහර මේ කෑම එකම කඩවල වල තියෙන වෙන වෙන විදිහට තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ. බලමු මේ ස්ටෝල් එක මොකක්ද කියලා. මේක පොඩි අයට ගේම්ස් තියෙන තැනක්. ෂූටින් ගේම්ස්. අපේ කානිවල වල තියෙනවා වගේ. මෙතන මේක බියර් ස්ටොප් එකක්. මේකට ගිහිල්ලා බියර්ස් ගන්න පුළුවන්. ඒ වගේ අරන් ඇවිල්ලා බොනවා. බලමු ඊළඟ ස්ටෝල් එක මොකක්ද කියලා. මේක යකිසොබා කියලා කෑමක් තියෙනවා මේගොල්ලන්ගේ ඒ ස්ටෝල් එකක්. ඒක තමයි අපේ නිකන් නූඩල්ස් වගේ. අනිත් ස්ටෝල් එක බලමු. ඒක පොඩි අයට සෙල්ලම් කරන්න තියෙන ස්ටෝල් එකක්. ගේම් ප්ලේ කරන ස්ටෝල් එකක්. ඉතින් මේකට ගොඩක් පොඩි අය එනවා. අම්මලා තාත්තලාත් එක්ක සෙල්ලම් කරන්න, සෙල්ලම් බඩු ගන්න. මගේ පුතා ගිහිල්ලා තියෙන්නේ. මම තාම දැක්කේ නැහැ ආව. ඒක කෙනා ගියා. මේ ස්ටෝල් එක මොකක්ද බලමු. මේකට කියන්නේ තයියකි කියලා. ඒ තියෙන රස කෑමක්. මේක හදන්නේ මේගොල්ලෝ පාම්පිට වලින් හදන බිස්කට් එක වගේ. හදලා මේක මැද්දට කවුපි පේස්ට් එක හරි කස්ටර්ඩ් පේස්ට් එක හරි දානවා. මෙන්න මේ වගේ තමයි එන්නේ. බිස්කට් වගේ හදලා මෙන්නතර කවුපි පේස්ට් එක හරි කස්ටර්ඩ් පේස්ට් එක හරි දානවා. හරි රස කෑමක්. මෙහි ගොඩාක් කට්ටිය කනවා. බලමු ඊළඟට මේ ස්ටෝල් එක. මේ අපේ යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නේ. පොඩි අයත් එක්ක. එයා තුච්චරට ඇවිල්ලා. මේක බීෆ් යකිනුකි ස්ටෝල් එකක්. මේක කලිනුත් මේ වගේ ස්ටෝල් එකක් තිබ්බා. ඉතින් එක වගේ ස්ටෝල් ගොඩක් තියෙන දේවා අපි
ටක් ගාලා බලාගෙන නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. බලමු ඊළඟට මොනවද අපිට තියෙන්නේ කියලා. මේකත් ගෝවයි බිත්තරයි දාලා හදන කෑමක්. මේක නම් මං හරියටම දන්නේ නැහැ. මං අහලා නැහැ මේක. මේකත් අර කලින් වගේම තකුලක් ස්ටෝල් එකක්. ඔක්ටෝපස්ලා දාලා හදන එකක්. කලිනුත් මේ වගේ ස්ටෝල් එකක් අපිට හම්බුණා. ඉතින් මේක මම වැඩි ආයි කියන්නේ නැහැ. දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මේ ටික ටික හවස් වෙද්දි තව කට්ටිය වැඩි වෙන කොහොමද තාමාර 8 වගේ වෙද්දි ගොඩක් කට්ටිය එනවා. මේ ස්ටෝල් එක මේකට ටොනාඩෝ පොටෑටෝ කියනවා. මේක ස්ප්‍රින් පොටෑටෝ කියලා කියනවා. මේක අල ගෙඩිය තනි වෙන් කරන්න නැතුව කෙලිම ස්ප්‍රින් වගේ හදලා පිච් එකට ගහලා තමයි හදන්නේ බැදලා. ඒකත් රස කෑමක්. ඕගලන්ට පේන ඉස්කෝලේ ළමයි ගොඩාක් ඇවිල්ලා ඉන්නවා මේකට. ඕගලන්ට පේනත් මේගොල්ලන්ගේ පෙරහැරක් වගේ නේද. මේකත් මේගොල්ලන්ගේ සංස්කෘතික අංගයක්. මේක ගොඩාක් කොමත්සුදු වල මෙන්න තියෙනවා. ඉතින් මේ ඕගලන්ට පේනවා ඇති මේගොල්ලෝ අරන් යනවා බකට්ස් වගේ જાතිය. පේනවා අර බකට්ස් වගේ. ඒවට කියන්නේ චෝචින් කියලා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කඩදාසි වලින් හදලා උණ බම්බෝක උණ බම්බෝක සෙට් කරලා ඇතුලෙන් ලයිට් එකක් ඉටිපන්දමක් හරි ගහගෙන තමයි එන්නේ. ඒක මේගොල්ලන්ගේ අර අපේ වෙසක් කූඩු වගේ මේගොල්ලන්ගේ සංස්කෘතික අංගයක්. මේකට චෝචින් කියලා කියන්නේ. හරි ලස්සනයි මේක දැන් නම් ගොඩක් ඔය කඩවල වලටත් මේක එල්ලලා තියෙනවා. ඔයගොල්ලෝ දැකගෙන. කඩවල වල ලස්සනට එල්ලලා තියෙනවා. බලමු මොකක්ද ඊළඟට තියෙන ස්ටෝල් එක කියලා. මේක පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු තියෙන ස්ටෝල් එකක්. මේක ඔයගලන්ට පෙන්වන්න ලොකු දෙයක් නෑ මේකේ. බලමු අපි තමයිද. මේ යන්නේ මගේ පුතා යාළුවෙක් එක්ක මම දැක්කෙත් දැන් තමයි. මේ ඔයගලන්ට තව පේනවා නේද ෂොප් එකක්. ඒක බියර් ෂොප් එකක්. මොකද මෙහි ගොඩක් කට්ටිය මේ බියර් බොනවා. ගැහැණු කට්ටිය, පිරිමි කට්ටිය. බලමු ඊළඟ ස්ටෝල් එක. මේක ක්‍රේප්ස් කියලා කියන්නේ මෙහි. මේක ස්වීට්ස් කෑමක්. මේකේ මේ මම ඔයගලන්ට පෙන්වන්න ඉමේජ් එක මෙන්න මේ වගේ තියෙන්නේ. මේක ඉතින් පළතුරු, චොකලට්, ක්‍රීම්, මයොනීස් දාලා හදන්නේ. මේකත් රස කෑමක්. මේ ඔයගලන්ට පේනවද මේ එකම විදිහට ඇඳන් ඉන්න කණ්ඩායමක් රතුයි සුතුයි. ඒගොල්ලෝගේ මේකත් සංස්කෘතික අංගයක්. ඒගොල්ලෝ නිකන් අර අපේ කඹ අඳිනවා වගේ කොමත්සුරිය මැද්දෙන් ගොඩක් කට්ටිය කඹයක් අරගෙන දෙපැත්තට ටැග් ගහ යනවා. මම දන්නේ හරියට මේ ගේම් එක මොකක්ද කියලා. ඉතින් මේගොල්ලෝ හයියෙන් මේක මැද්දෙන් යනවා මේ හැප්පීගෙන. මේ ලස්සනයි මේක. හැබැයි පොඩ්ඩක් පරිස්සමින් ඉන්න ඕනේ. හයියෙන් යනවා මේක මැද්දෙන්. අපි බලමු මේක පොඩ්ඩක්. මෙන්න මේ වගේ තමයි එන්නේ. මුළු කෑ ගහගෙන එනවා. ඉතින් සමහර දෙපැත්තේ ඉන්න කට්ටිය වදිනවා. මෙහෙම මේ කෑ ගහගෙන එනවා. මේ ඉස්සරහට යනවා මේගොල්ලෝ. මේක කියන්නේ කට්ටිය 200ක් විතර ඉන්නවා. ඉතින් මේගොල්ලෝ හැම දිගට මේ යනවා. මේ වගේ මේගොල්ලෝ නැත්නම් එනවා මේ තව පිදුරු කරත්තයක් වගේ එකක්. ඒක උඩ එක්කෙනෙක් නැගලා ඉන්නවා. එයාත් මේ අර පිදුරු වගේ විසික් කර යනවා මේ කට්ටියත් එක්කම. ඊළඟ එකත් බලමු අපි. මෙන්න මේ වගේ තමයි අර ඒගොල්ලන්ගේ මං කිව්ව අර පිදුරු කරත්තයක් වගේ එකක් එනවා ඒගොල්ලෝ අරගෙන. හරියට ඔයගොල්ලන්ට පේන විතර මේ ඒක එක්කෙනෙක් ඉඳගෙන එනවා අර මේ පිදුරු විසික් කර මොකක් හරි ගේම් එකක්. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ කරන්නේ. නැගලා පිදුරු විසික් කර එනවා. මේක ගොඩාක් දිගට යනවා. මේක දිගටම පෙන්නන්න ගියොත් මේක මම හිතන්නේ ඒගොල්ලෝ මේ ගේම් එක පැය කමාරක් විතර කරනවා. මේ තමයි එහෙනම් අපි ඊළඟ මොනවද ඊළඟට තියෙන ස්ටෝල්ස් බලන්න. නැත්නම් මේකට ගොඩක්
මේක පෙන්වන්න ගියොත් ඔයගොල්ලන්ගේ වීඩියෝ එක දික්කනවා. අපි බලමු මොනවද ඊළඟට තියෙන්නේ. බලන්න අපිට මොනවද තියෙන්නේ ස්ටෝල්ස් කියලා. මේ ස්ටෝල් එකත් අර මං කලින් පෙන්වුවා වගේ යකිසොබා ස්ටෝල් එකක්. අපේ නූඩල්ස් වගේ තියෙන ස්ටෝල් එකක්. බලමු අනිත් ස්ටෝල් එක මොකක්ද කියලා. මේකත් රස කෑමක් මේගොල්ලන්ගේ. මේකට කියන්නේ හෂිමකි පෑන්කේක්ස් කියලා. මේක එක එක ටොපින්ග්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක එක අය හදන විදි. දැන් මෙතන ඔයගොල්ලන්ට පේන ඇති මේ එක් ටොපින් එකක් තියෙනවා, වෙජිටබල් ටොපින් එකක් තියෙනවා. ඒ වගේ දාලා මේගොල්ලෝ හදනවා. මේ විදිහට තමයි මෙයා හදලා දෙන්නවා නේ එකක් හරි. මේ වගේ ඒගොල්ලෝ හදපු රෙසිපි ගත්තනේ ඒක දාලා ඒකට ඔහොම පොඩ්ඩක් රත් වෙන්න දීලා ඒකට ඒගොල්ලෝ වෙජිටබල්ස් චිකන් බීෆ් වගේ ඒවා දාලා ඒක රැප් කරලා ඒකට උඩින් ඒගොල්ලෝ එග් එකක් හරි එළවලු හරි ටොපින් එකක් දානවා. අර අතන දාලා තිනවා වගේ මේගොල්ලෝ හැබැයි ගොඩක් පාවිච්චි කරනවා ගෝවා, රාබු ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ එළවලු වලට. මේකත් රස කෑමක්. අපි එහෙනම් බලමු ඊළඟට තියෙන ස්ටෝල් එක මොකක්ද කියලා. එහෙනම් අපි ඊළඟ ස්ටෝල් එකට බලමු ඊළඟ ස්ටෝල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒක සී ෆුඩ් ස්ටෝල් එකක්. මොනවද කියලා ඔයගොල්ලන්ට පේනවනේ මොනවද කියලා. මොනවද මේ දැල්ලෝ දැල්ලෝ ඉන්නවා. ස්ටෝල් එක තියෙන්නේ දැල්ලෝ. ඔක්ටපස්ලා ඉන්නවා. ඔක්ටපස් දැල්ලෝ ග්‍රිල් කරලා ඒකට සෝයා සෝස් දාලා හොට් එකේ දෙනවා. රස පාටයි. කවුද කැමති මේවට? කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඔයගලන්ට පේන්න ඇති දැන් කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. එන්න කට්ටිය වැඩි රැ වෙන්න. ඔයගලන්ට පේන්න ඇති ගොඩක් කට්ටිය ඉන්නවා. ඔයගොල්ලන්ට පේන ඇති මේ හරි ලස්සන පැත්තක්. මේ හරිය ස්ටෝල්ස් දාලා නැහැ ඒගොල්ලෝ. මොකද මේ හරිය ගොඩක් හොටෙල්ස් තියෙන්නේ. මේ හරිය ඒගොල්ලෝ නිකන් ඇවිදලා මත්සොරියට. මේ පැත්තේ මම වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්නම්. මොකද ඒක පොඩ්ඩක් වෙනම ගේන්න ඕනේ මේක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මැද්දේ තියෙන්නේ ඔන්සෙන් එකක්. ඒ කියන්නේ ස්ටීම් බාත් ඔන්සෙන් දෙකම තියෙනවා ඒකේ. මේ ඔක්කොම හොටෙල්ස් වල ඔන්සෙන්, ස්ටීම් බාත්, අයිස් බාත් තියෙනවා. මොකද මේ ඉෂිකවා කියන පැත්ත ගොඩක් ප්‍රසිද්ධයි ඔන්සෙන් වලට. මොකද මේගොල්ලන්ගේ වින්ට් එකට මාරු විදිහට ගෙස්ලා එනවා මේ හරියට මේ ඔන්සෙන් වලට, ස්ටීම් බාත් වලට. ඒ වගේම සමයකෙත් මේගොල්ලෝ අයිස් බාත් වලට එහෙම ගොඩක් එනවා මෙහි ෆොරිනර්ස්ලා. මේ මැද්දේ තියෙන හෝල් එකයි අර මම මෙන්න මෙතන පෙන්නුව මෙන්න මෙතන හෝල් එකයි මේක මෙන්න මේකයි පබ්ලික් එකක්. ඒ කියන්නේ ඒක ඕන කෙනෙක්ට අපිට සල්ලි ගෙවලා යන්න පුළුවන් ඔන්සෙන් වලටයි ස්ටීම් බාත් වලටයි. අර අනිත් හොටෙල්ස් වලට යන්න බෑ. ඒවට යන්න පුළුවන් ඒවා ඉන්නේ ගෙස්ලට විතරයි. ඒ වගේ තමයි මේක පබ්ලික් එකක්. පබ්ලික් ඔන්සෙන් එකක්. ඒ වගේ මේ හරිය ගොඩක් ලස්සනයි. මේ මම ඕගලන්ට වෙනම වීඩියෝ එකකින් මේ හරිය ගේන්න.
අපි ආයි බලමු මොනවද තියෙන්නේ කියලා. බලමු මොනවද තව අලුත් ස්ටෝල් මොන හරි තියෙනවද කියලා. මේකත් අපිට කලින් හම්බුණා වගේ මේක තාක්ෂණික තියෙනවා. ඒකේ ස්ටෝල් එකක්. ඒ කියන්නේ අර මැද්දට ඔක්ටෝපස්ලා දාලා හදන එක. අපි මේ කලින් දැක්ක අපිට හම්බුණා මේ වගේ ස්ටෝල් එකක්. අපි බලමු තාම මොනවද ඉස්සරහා තියෙන්නේ කියලා. අපි දැක්කේ නැති මොන හරි තියෙනවනම්. කොනිච්චිවා. ඔව් මේක යකිසොබා ස්ටෝල් එකක්. අපි ඒගොල්ලෝ හදනවා හොඳට රස පාටයි. යකිසොබා කියන්නේ අපිට මේ වගේ ස්ටෝල් එකක් තමයි අපේ නූඩල්ස් එක වගේ එකක් තමයි. ඒ නූඩල්ස් වගේ එකට සෝයා සෝස් බිත්තර මයොනීස් එහෙම දාලා හදන්නේ. තව මස් වර්ගයක් දාලා හදනවා. රස කෑමක් මෙහි කියන ප්‍රසිද්ධ කෑමක්. බලමු මේ ස්ටෝල් එක මොකක්ද කියලා. මේක කෙබාබ් ස්ටෝල් එකක්. අපිට කලිනුත් මේ වගේ ස්ටෝල් එකක් හම්බුණා. දෙක තුනක් හම්බුණා ඉස්සෙල්ලම. ඒ නිසා අපි යන් තාම මොනවද අලුත් ස්ටෝල් තියෙනවද කියලා බලන්න. අපි ගිහිල්ලා මොනවා හරි තියෙනවද කියලා අලුත් ස්ටෝල් දාලා. මේ ඔයගලන්ට මතකද මම මගේ වීඩියෝ එකේ එනකොට පෙන්නුවා තෝචින් කියලා පෙර. ඒ පෙරහැර ඉවරලා තමයි මේගොල්ලෝ එන්නේ. මචුවා ඔයගලන්ට පෙන්න මේ බකට්ස් වගේ අරන් ඉනවා තමයි තෝචින් කියන්නේ. ඉතින් අපිට මේගොල්ලන් හම්බුණා. මේගොල්ලෝ මේ ඉස්සරහට ගිහිල්ලා යනවා. අමත්සුර ඇතුළට. නම් ගොඩක් සෙනග ඉන්නවා ඇවිල්ලා. ඔය නම් අපේ වීඩියෝ එක අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔමත්සුරේ තව පැය දෙක තුනක් තියෙනවා. ඉතින් මම යන්න හදන්නේ ගෙදර එහෙනම්. මොකද මම හෙට උදේ වැඩට යන්නත් ඕනේ. එහෙනම් ඕගොල්ලෝ මං හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න කියලා. ඉතින් අපි ආයි ඉක්මනින්ම මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්. ජය වේවා. देखिए